එයාලා දැන් කියනවා සිංගප්පූරුව ක්ලීන් කරපු විදිහට ලංකාව ක්ලීන් කරන්න. ඉතින් අවුරුදු 76ක් තිබ්බනේ ක්ලීන් කරලා දාන්න. අවුරුදු 76ක් තිබ්බනේ. ওই දෙපැත්තම කරලා මේක වට්ටලා මේක නැතිබංගස්ථාන කරලා බින්දුවට වට්ටලා දීපු රටක් හදන්න හොඳයි මග පෙන්වන්න විපක්ෂ කාර්යභාරය කරන්න. හැබැයි ඔබ පැත්තෙන් මේ පැත්තට කියනවා නම් කුහකකම් කියලා ඊර්ෂ්‍යාව කියලා මොකද්ද ඔයාලට තියෙන ඊර්ෂ්‍යාව කරන්න අපිට තියෙන අවශ්‍යතාවය මොකටද ඊර්ෂ්‍යා කරන්නේ? හොඳ ශක්තිමත් ආණ්ඩුවක් හැදිලා තියෙනවා. ආණ්ඩුව තීන්දුව ගන්නවා. තීන්දුව ගන්නකොට රිදෙනවා. මේවා එලිදරව් වෙනවා. ඇත්ත ප්‍රශ්නේ එතන තියෙන්නේ. එහෙනම් මේ වර්තමාන ආණ්ඩුව ආපු වෙලාවේ ඉඳන් ඔබ තමුන්නාන්සලාට දැන් එක ප්‍රශ්නයක් තියෙනවා. බයවල් කීපයක් ඇවිල්ලා තියෙනවා. එක බයක් ඔබ තමුන්නාන්සලා මෙච්චර කල් වහගෙන හිටපුවා දැන් එලිදරව් වෙන්න පටන් අරන් තියෙනවා. එලිදරව් වෙනකොට රිදෙනවා. ආන්න ඒක එකක්. දැන් මං වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා හැටියට ඉන්නකොට දැන් මාසයකට වගේ උඩදී මට ආව නිර්නාමික ලිපියක් ආවා. ඒ නිර්නාමික ලිපියේ සඳහන් වෙලා තිබුණා හිටපු ජනාධිපතිවරුන්ට දැන්නුවා. හිටපු ජනාධිපතිවරුන්ට ඇව්වා හිටපු ඇමතිවරුන්ට ඇව්වා එක්කෙනෙක්වත් ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. එතුමා මට එවපු එකේ තිබුණේ මෙහෙම. ජේවිපි කාර්යයක් ඇමති වෙලා ඉන්න නිසා කොන්දක් තියෙනවා නම් කරන්න දේශපාලඥ ඔබතුමාගේ අමාත්‍යංශයට අයිති වතු බංගලා කීපයක් ඔබේ දිස්ත්‍රික්කෙම බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්නවා. පුළුවන් නම් නීති ක්‍රියාත්මක කරන්න කියලා. ඒකේ නිර්නාමික හින්දා මම එච්චර ගණන් ගන්න නැතුව පැත්තකින් තියලත් ආපහු මම ඒ ප්‍රදේශයේ ඇටම්පිටිය ප්‍රදේශයේ වතු බංගලාවක් හාලියල උණගොල්ලවත්තේ වතු බංගලාවක් මෙහෙම අල්ලන් ඉන්නවා කිව්ව නිසා මම අපේ ඒ පැත්තේ කට්ටියට කතා කරලා ඇහුවා මේ සෙන්ඩිල් තොණ්ඩමන් කියන ආණ්ඩුකාරතුමා ඌව පළාතේ හිටපු ඇමතිවරයෙක් නැගෙනහිර හිටපු ආණ්ඩුකාරතුමා මේ වගේ වතු බංගලාවක් අල්ලන් ඉන්න කෙනා අල්ලන් බලහත්කාරයෙන් ඉන්නවා කියලා කියනවා ඇත්තද? ගමේ කට්ටිය කිව්වා නෑ එහෙම එකක් නෑ. එතුමා කාලයක් එහෙ පදිංචි එතුමාගේ කියලා තමයි ගම දන්නේ කියලා. මම ඇහුවා හාලියල උණගොල්ලවත්තේ වතු බංගලාවක් වඩුවැල් සුරේෂ් කියන ඇමතිවරයා අල්ලන් ඉන්නවා කියලා මේ නිර්නාමික ලිපියේ තිබුණ නිසා මේ පැත්තෙන් අහලා බලනකොට එහෙත් කිව්වා නෑ එතුමාගේ තමයි බංගලාව දිගටම ගමේ කට්ටිය කියන්නේ නැත් එහෙම වත්තේ කට්ටිය කියන්නේ එයාගේ තමයි කියලා. මොකටද සැකයක් ආපු නිසා කොන්ද පරීක්ෂා කරන්න ලියුමක් කියපුත් නිසා මම යවුවා ඊට පහුවෙන්දා පරීක්ෂණ කණ්ඩායමක් පරීක්ෂා කරලා වාර්තාවක් එවන්න කියලා. ඒ කට්ටිය ගිහලා පරීක්ෂා කරලා වාර්තාවක් ෆොටෝ ඡායාරූප නගලා වීඩියෝ කරලා අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඉඩම් කච්චේරිය වලට ගිහලා ඔක්කොම අරගෙන ආවා. ඒ වාර්තාව අනුව බලනකොට නිර්නාමික පෙස්සම ඇත්ත. බංගලා දෙකක් බලහත්කාරයෙන් අල්ලගෙන හිටියා. කවුද අල්ලන් හිටියේ? බදුල්ල ඇටම්පිටියේ දික්වැල්ල වත්තේ ඩිස්ලෑන්ඩ් කියන බංගලාව සුවිශේෂ වතු බංගලාවක්. අවුරුදු 13ක් ওই සෙන්දිල් තොණ්ඩමන් කියන ආණ්ඩුකාරවරයා අල්ලන් හිටියා. ඊට පස්සේ හාලියල උණගොල්ල වත්තේ වතු බංගලාවක් අවුරුදු 19ක් ওই දෙපැත්තම නියෝජනය වෙච්ච වඩුවේ සුරේෂ් හිටපු ඇමතිවරයා අල්ලන් හිටියා. නීති අංශය කැඳෙව්වා. නීති අංශයට උපදෙස් දුන්නා ගහන්න වතු සමාගමට ලිපිය සතියක් ඇතුළත බංගලා දෙක ගත්තේ නැතුනොත් ගිවිසුම් කැන්සල් කරනවා බංගලා දෙක දෙන්න ඕනි කියලා. බංගලා දෙක දෙන්න ඕනි. ඊට පස්සේ ලියුම ගියා වතු කම්පැනියට. කම්පැනිය කතා කරා සෙන්දිල්ට දැන් මේ කියන ආණ්ඩුවේ මෙහෙම ලියුමක් ඇවිල්ලා තියෙනවා ඔබතුමාටත් එක තමයි උසාවිය යන්න වෙන්නේ මොකද කියන්නේ අපේ ගිවිසුමට ප්‍රශ්නයක් කියලා. සෙන්දිල් කිව්වලු ඇවිල්ලා තියෙන ආණ්ඩුව හොඳ නෑ. ඒ හින්දා මම වත්තේ බංගලාවෙන් අයින් වෙන්නම් කියලා. සතියෙන් සෙන්දිල් තොණ්ඩමන් අවුරුදු 13ක් හිටපු බංගලාවෙන් එළියට දැම්මා. වඩුවැල් සුරේෂ් කිව්වා එයාට නීත්‍යානුකූල අයිතියක් තියෙනවා සතියක් දෙන්න ලිපි ලේඛන පෙන්නන්න කියලා. සතියක් දුන්නා. සතිය යනකොට පෙන්නන්න බැරි වුණා. අවුරුදු 19ක් හිටපු බංගලාවෙන් එළියට දැම්මා. ආන්නේ විතර මේව පවර ගත්තා ගරු නියෝජ්‍ය කාර්ය සභා සභාපතිතුමී. ඒ වගේ ඔබ තමුන්නාන්සලාට අපි කියනවා ඔහොම ඉන්න මේ ඔක්කොම ක්‍රියාත්මක වෙනවා. ජනාධිපතිතුමා ඒක තමයි කිව්වේ. ඒවා කියනකොට තමයි රිදෙන්නේ. රිදෙනකොට තමයි එලා මෙතන කියන්නේ. කොච්චර රිදුනත් කොච්චර කිව්වත් අනිවාර්යයෙන්ම මේ රටේ ජනතාවට වෙච්ච පොරොන්දු අකුරක් නෑ රිෂ්ඨ කරන්න. ජාතික ජනබලවේග ආණ්ඩුව සූදානම් කියන පණිවිඩය අපි ඔබ තමුන්නාන්සලාට දෙන්න සූදානම්. ඔක්කොම සුද්ධ කරනවා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන තියෙන්නේ නව මිනිහෙක් නිර්මාණය කරන්න. නව මිනිහෙක් නිර්මාණය කරන්න බෑ. මේ ඔක්කොම සුද්ධ කරන්නේ නැතුව ඒ ඔක්කොම සුද්ධ පවිත්‍ර කරනවා. එහෙනම් ඔබතුමාලාට කියන්න තියෙන්නේ අර කකුලුවට වෙච්ච වැඩේ තමයි වෙන්නේ කියලා. ඔය මෙතන දඟලනවනේ. ලිපගිනි මොළවන තෙක් දිය සැලියේ සැපයක් යයි විපක්ෂය ඔය දැන් දිය කෙලියේ. ඔහම කෙලම ඉන්න දිය කෙලියේ. අනිවාර්යයෙන්ම නීති ක්‍රියාත්මක වෙනවා. අනිවාර්යයෙන්ම මේ රටේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා. ඔබතුමාලා සහාය දෙනවා නම් අපි බොහොම කැමතියි. ඒ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක කරලා මේ ලෝකේ තියෙන දියුණු රටක් බවට අපේ මාතෘභූමිය අපේ දරුවන් වෙනුවෙන් හදලා දෙන්න ජාතික ජනබලවේගයේ රජය අපි සූදානම් කියන පණිවිඩය අපි ඔබ තමුන්නාන්සලාට රටවැසියන්ට අපි දෙන්න සූදානම්. ඒද ඒවට මේ ආවේ